ආයිබෝවන් අන්තර්ජාලය ඔස්සේ 24 පැය පුරාම බෞද්ධ ධර්මදේශනා ප්‍රචාරය සඳහාම කැප වූ සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවාවට සවන් දීමටයි ඔබ දැන් සැරසෙන්නේ. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට নমස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රණිපාත කරමු. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, බැතිසිතින්, ආදරයෙන් කෘතඥතා පූර්වකව අද අප සාකච්ඡා කරන්නට තීරණය කරගත්තේ හාලිද්දිකාන සූත්‍රය. මිට කාලීන් අපි බොහෝ වතාවල් කතා කරලා තියෙනවා. පසුගිය සතියේ අපි ගාථාව, ඒකට ආශ්‍රය වෙන ගාථාව මාගන්ධි සුත්ත අටක වර්ගයේ සුප්තනිපාත අපි ගැන සාකච්ඡා කළා. මේක මහා කච්චාන හාමුදුරන් වහන්සේ විස්තර කරන විදිහ මේක බොහෝ වැදගත් දැනගන්නට. දැන් ඔය අප දන්න මදුපිණ්ඩික සූත්‍රයේ පපංච ගැන ඉහලින්ම ප්‍රකාශ කරේ මහා කච්චාන හාමුදුරුවෝ දේශනා කරේ, විස්තර කරේ තථාගතයන් වහන්සේගේ දේශනේ. ඒ වගේ එකල ප්‍රසිද්ධ නැත්තම් කාතරත් කැමැත්තට භාජනය වෙච්ච දේශනයක් වෙන්නට ඕන ඒ ගාථාව ඇතුළත්තය. ඒ හාලිද්දිකානි කිය නැත්තා ඒකයි මහා කච්චාන හාමුදුරන්ගේ ඉගෙන විස්තරයක් කරේකින් අපි වැඩි අවධානය මහා කච්චාන හාමුදුරුවෝ දේශනා කර දේට යොමු කරු. ඒවම් මේ සුතං ඒකං සම්යං ආයස්මා මහා කච්චානෝ අවන්තීසු විහෙරති කුරරඝරේ පපාතේ පබ්බති. අවන්ති නගරයේ අවන්ති ජනපදයේ කුරරඝර කියන ඒ කඳුයායක උන්වහන්සේ වැඩ ඉන්න කාලෙක මේ සිද්ධ වුණේ. අතකෝ හාලිද්දිකානි ගහපති යේනායස්මා මහා කච්චානෝ තේනුපසං කමි. හාලිද්දිකානි කියන මහත්මයා ගෘහපතිවරේ තථාගතයන් වහන්සේට ආදරේ තියෙන කෙනෙක්. යා පිළිබඳ සඳහන් වෙන තැන්වල යා එක තැන්වලින් එක එක්කෙනාගෙන් අහනවා මේක කොහොමද මේක කොහොමද කියලා. සද්ධර්මයේ පිළිබඳ බොහොම කැමැත්තක් අවබෝධයක් ඇති කෙනෙක් වෙටියට තථාගතයන් වහන්සේට ආදරය කරන කෙනෙක්. මහා කච්චාන හාමුදුරන්ට නමස්කාර කළ පැත්තකින් වාඩි වෙනවා. පැත්තකින් වාඩි වෙච්ච හාලිද්දිකානි ගහපති මහා කච්චාන හාමුදුරන්ට මෙහෙම කියනවා. උත්තමිදම් බන්තේ භගවතා අට්ඨක වර්ගයේ මාගන්ධිය පඤ්ඤේ. පසුගිය සතියේ කතා කරගෙන. බන්තේ භාග්‍යතුන් වහන්සේ විසින් අට්ඨක වර්ගයේ මාගන්ධිය පඤ්ඤේ මේ විදිහට කියලා තියෙනවා. ඕකම් පහාය අනිකේත සාරි ගාමේ අකුබ්බං මුනි සන්තවානි කාමේ හිරිත්තු අපුරෙක්කරානෝ කතං නැබිග්ජය ජනේන කෛරා. මේක තේරුම විවිධාකාරයෙන් සාර්ථකවත් අසාර්ථකවත් පරිවර්තනය වෙලා තියෙනවා. ඕකම් පහාය නිවස අතහැර දමා. ඕක කියලා කියන්නේ නිවස, ජීවත් වෙන තැන. තමන්ගේ හෝම් එක. නිවස කියන්නේ තමන්ගේ ගෙදර. තමන්ගේ ගෙදර ඕක කියලා. අනිකේත සාරි ඒක අතහැරදා අනිකේත සාරි සමාජයෙන්ුත් නිදහස් වෙලා සරාසි ගයක් තියෙනවා. අපි කියව නේබර්හුඩ් එක. එහෙම නැත්තම් ඒක ඒ ගෙවල්
ගක් තියෙන සෙටල්මන්ට් එකක්. ඒකෙනුත් නිදහස් වෙලා. ගාමී අකුබ්බං මුනිසන්තවානි. ඒ මුනිවරයා ඍෂිවරයා පිරිස සමග සමීප සම්බන්ධතා නොකරයි. අනවශ්‍ය ඇඟෑලුම්කම් නැතිවෙන්නවා. කාමයෙහි රිත්තු අපුරෙක්කරානු. කාමයන්ගෙන් ආසාවන්ගෙන් උවමනාවන්ගෙන් හිස් කරගෙන අයින් වෙලා. ඒ කියන්නේ කාමුක ආශාවල් එයාට නැහැ. කාමුක කියනකොට විවිධ දේලා මේ කැමැති බහුලයි. සමාජ කැමැති වීම බහුලයි. ඒව නැතුව අපුරෙක්කරානු. කෙනෙකු බවට පත්වෙන්නට අවශ්‍යතාවයක් නැතිව. සැලැස්මක් ඇති කරගන්න නැතුව මෙහෙම කෙනෙක් වෙනවා කියලා. ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. එයා සත්‍ය අවබෝධය කරගත්ත කෙනෙක් යමෙකු බවට පත්වෙන්න හදන්න ඒක බොහොම වැදගත් දෙයක්. කතන්න විග්ගහ්‍ය ජනේන කෛරා. ජනතාව සමග ඇසුරු කරන්නන් සමග කලහකාරී වාද විවාදයට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම ඒ ගාථාව තමයි ඒක ඉගෙන ගන්න ඕනම ගාථාවක්, පාඩම් තියෙන්න ඕන ගාථාවක් කර මිනා පුඤ්ඤ කම්මේනි කියන ගාථාව වගේ නැත්නම් ආදිවාසී තුනෝ බන්තේ කියලා අපි කියන්නේ ඒ ගාථාව වගේ මේක මතකේ තියෙන්න ඕන. ඕකම් පහය අනිකේත සාරී ගාමේ අකුබ්බං මුනිසන්තවානි කාමේ හිරිත්තු අපුරෙක්ඛරානෝ කතන්න විග්ගහ්‍ය ජනේන කෛරා. ඉමස්සනුකෝ භන්තේ භගවතා සංකිත්තේන භාසිතස්ස භන්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරන ලද මේ දේශනයේ කතං විත්තාරේන අත්ථෝ දට්ඨබ්බෝ විස්තර වශයෙන් තේරුම් බේරුම් කරගන්න අපි මේ අදහස දැනගන්නේ කොහොමද? ඒක තමයි යාගේ ප්‍රශ්නේ. එතකොට මහා කච්චාන හාමුදුරුවෝ මේ කියන දේට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒක පටිච්ච සමුප්පාදයේ තියෙන ටිකක් සිහිපත් කරොත් විඥාන පච්චයා නාම රූපං නාම රූපච්චයා විඥානං අපි ඒක දන්න ඒ දෙක එන හැටි මහා නිදාන ඉගෙන ගත්තා. සංඛාර පච්චයා විඥානං. ඒතර සංඛාර පච්චයා විඥානං කියන එකත් නෙවෙයි අපි දැන් කියන්නේ විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා විඥානං විඥාන පච්චා නාම රූපං නාම රූපච්චා සලආයතනං කිය ඔය ටික මතකෙ තියෙන්න ඕන මේ තැනට. ඒක අතීතාත්ම භව ඒව මේක සලකලා නෙවෙයි දැන් මෙතන தત્ත්වය. මේ ගේ හදාගත් අතීත භවයක් ගැන හිතුවත් කමන්න අපිට කියන්නේ ඔළුවට දාලා තියෙන නිසා. නමුත් අප ආර්ය භාවයට පියමං කරන්න කෙනෙකු වෙන්ට අපුරෙක්කරානු කෙනෙකු බවට පත්වෙන්ට සැලැස්මක් ඇතිකර වැඳබෙන්ට සැලැස්මක් ඇති කරගෙන නෙවේ. අධිෂ්ඨාන තියෙනෙ හොඳ සත්‍ය අවබෝධය පිළිබඳ. තුර මහා කච්චාන හාමුදුරු දේශනා කරන දේ මේක. එතකොට විඥාන පච්චා නාම රූපං නාම රූපච්චා විඥානං විඥාන පච්චා නාම රූපං නාම රූපච්චා සලආයතනං කියන ඒ ධර්ම කොටාසේ ගැන අවබෝධාත්මක ලංවීමක් තියෙන්න ඕන. ඒ පිළිබඳව
කරුණු කාරණා හැවිල්ලක් නෙවෙයි මේක අර අපි හැමතිස්සෙම කියන ෆික්සේෂන් එකක් කරනවා නෙවෙයි දැන්. ඒක නම් ඒක කොහොමද මේක කොහොමද කියලා හිතනවා නෙවෙයි දැන්. මේ தත්ත්වය සොයා බලන්න. ඔන්න මහා කච්චාන හාමුදුරුවෝ දේශනා කරනදී රූප ධාතුකෝ ගහපති විඤ්ඤාණස්ස ඕකෝ ගහපති මහත්මයාණෙනි ගෘහපතිය රූප ධාතු විඤ්ඤාණස්ස ඕකෝ මේ රූපී බව රූප ධාතුව රූපී බවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පැවැත්ම තුළ තමා දැනට අප සත්වයන් මනුෂ්‍ය සත්වයන් හැටියට ජීවත් වෙන්නේ. සංචරණ සංසාරයට අහුවෙලා ඉන්නේ මේ විදිහට සත්වයෙකු ලෙස. රූප ධාතුකෝ ගහපති විඤ්ඤාණස්ස ඕකෝ විඤ්ඤාණය පදිංචි වෙන තැනක් තමා රූප ධාතු. රූප ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණං ඕකසාරීති උච්චති. ඕකසාරී කියලා කියනවා. එතකොට ඕකම් පහය අනිකේත සාරී කියනවා. එතකොට මෙතෙන්දි ඕකසාරී වෙන්නේ කොහොමද කියලා. තමන් ගෙදරක පදිංචි වෙන්නේ කොහොමද කියන්නේ. ගෙදරක් විඤ්ඤාණය පදිංචිවෙන්ට විඤ්ඤාණය පදිංචි වෙලා ඉන්න තැන තමා රූප ධාතු. විඤ්ඤාණයේ ගෙදර රූප ධාතු විතරනේ වේදනා සංඥා සංකාරات එනවා. එතකොට ඊළඟට කියන උන්වහන්සේ මෙතෙන්දී අපි කියන්නේ රූප ධාතුකෝ ගහපති විඤ්ඤාණස්ස ඕකෝ රූප ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණං රූප ධාතුවක් එක්ක මට ඉන්ට ඕනෑකමක් තියෙනවා. ඒකත් එක්ක බැඳෙන්ට ඒකත් එක්ක බැඳිලා තියෙන විඤ්ඤාණයට ඕකසාරී කියලා කියනවා. ඕකසාරී වෙන්නේ එහෙම. ගේක පදිංචි වෙනවා. ගේට ඔප්පුවක් හදාගන්න රූප ධාතුවක් එක්ක. අර අපි ගෙන ගත්ත ධාතුරෝ යම් භික්ඛු පුරුෂෝ කියන එකේ 6 වෙනි එකයි කරලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ඔය ටික තමා දැනට පදිංචි වෙන්න තියෙන රූපගේ රූපී බව කාට සමානයි හැමෝගෙම සමාන හැම සත්වයකටම මේක සමානව තියෙන හැම කියන්නේ අපි දැන්ට අප අතරින් රූප ධාතු රාග රූප ධාතුවත් එක්ක සම්බන්ධ ඇල්මකින් බැඳිලා බැඳෙනවා. ඒ විඤ්ඤාණය ඕකසාරීති මුච්චති. ඊළඟට කියනවා දෙවෙනි එක අපි දන්නම ඉගෙනගෙන අහලා තියෙන එක. නමුත් දැන් මේ අවදි වෙන්න ඕන තැනක් මෙතන. සිහිනයක්. ඒ සිහිනෙන් ගාක් හීන දකින කොයි හීනද හරි කියලා හිතනවා වගේ තමයි. එහෙම හරි හීනයක් නැහැ. ඇත්ත හීනයක් අපි හොයනවා. කොයි ඒක සංඥාවත් එක්ක එන්නේ හීනයක් හොයන්නේ. ඇත්ත හීනයක් හොයන්න අවශ්‍ය නැහැ. එහෙම කන්නේ. වේදනා ධාතු කෝ ගහපති විඤ්ඤාණස්සෝකෝ තොට විඤ්ඤාණයේ ගෙදර දැන් අතෙන්දි රූප කිව්ව දැන් වේදනා ධාතුව අපිට දැනෙන ගතියක් තියෙනවා. දැනෙන ගතියක් තියෙනවා. වින්දන වෙන ගතියක් තියෙනවා. අපිට තේරෙනවා ඒක. ওই සංඥා වේදනා දෙක එකට යනවා. යම් වේදේති සංසංජානාති වෙලා.
වේදනා ධාතුකෝ ගහපති විඤ්ඤාණසෝකෝ විඤ්ඤාණේ පදිංචි වෙන තැනක් වේදනාවත්. ඊළඟට ඕක සාරී වෙන එක තේරුම් කරන මහා කච්චාන හාමුදුරුව වේදනා ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණ. වේදනා ධාතු වේදනා පරමාර්ථ තත්ත්වයක් තියෙනවා. ඒ වේදනා තත්ත්වයට ආදරයෙන් බැඳෙන මේ වින්දනය නැතුව මම පවත්ව ගන්නට බැරි ගමක් එනවා. මේක හොඳ දෙයක් තේරුම් ගන්න. පාඩි ඉගෙන ගන්න. වේදනා ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණං ඔක්කසාරීති උච්චති. ඊට පස්සේ සංඥා ධාතුකෝ ගහපති විඤ්ඤාණසෝක. මෙයා හොඳ ඩෙෆිනිෂන් මේවා. සංඥා ධාතුකෝ ගහපති විඤ්ඤාණසෝකෝ සංඥා ධාතු අපි වචනෙම කියමු දැන්. සංඥා කියලා මේ පහෙන් එක ගොඩසම සංඥාමය ගතියක් තියෙනවා. පැවැත්මේ මූලිකම අංග ඒවා. රූප ධාතු, වේදනා ධාතු, සංඥා ධාතු. සංඥා ධාතුකෝ ගහපති විඤ්ඤාණස්ස ඕකෝ විඤ්ඤාණය පදිංචි වෙන නිවසක් ඒක. විඤ්ඤාණයට නිවසක්. සංඥා ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණං ඕකසාරීච උච්චති. ඒ කියන්නේ මතකද නේව සංඤී නා සංඤී වෙන එකනත් ඒක ඕකයක් කරගන්න. හොඳ දේවල් ඉගෙන ගන්න. සංඥා ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණං ඕකසාරීච උච්චති. ඒ තුන්වෙනි එක එතකොට. රූප ධාතු විඤ්ඤාණස්ස ඕකෝ. වේදනා ධාතු විඤ්ඤාණස්ස ඕකෝ. සංඥා ධාතු විඤ්ඤාණස්ස ඕකෝ. විඤ්ඤාණයට ඉඳ තවත් ගයක් ඒක. සංකාර ධාතුකෝ ගහපති විඤ්ඤාණස්ස ඕකෝ. මේ සංඛාර කියන මූලිකම ස්වරූපේ. දැන් අප තුල ඒවා ප්‍රජනනය වෙමින් තියෙනවා හැමතිස්සේ. විඤ්ඤාණය පදිංචි වෙන තව තැන. විඤ්ඤාණ ඨිති කියන එකත් මතක තියාගන්න. විඤ්ඤාණ ඨිති 4. සංඛාර ධාතුකෝ ගහපති විඤ්ඤාණස්ස ඕකෝ සංඛාර ධාතු රාග අනේ වචනේ හොඳයි. සංඛාර ධාතු රාග විනිබන්ධංච පන විඤ්ඤාණ. මේ සංඛාර ධාතුවත් එක්ක කැමැත්තෙන් බැඳෙනවා. ඒ විඤ්ඤාණය ඕකසාරීති බුද්ධිත ඕකසාරී කියලා කියනවා. ඒවං කෝ ගහපති ඕකසාරී හෝති. මේම තමයි ඕකසාරී වෙන්නේ. කතංච ගහපති අනෝකසාරී හෝති. කොහොමද අනෝකසාරී වෙන්නේ? ගයක් නැතුව ඉන්නේ කොහොමද එතකොට? අර ඕකම් පහයි කියන වචනේ තමයි දැන් විස්තර කරන්න හදන්නේ. ඒ ගාථාවේ ඕකසාරී වචනය වෙන අනිකේතසාරී. දැන් මෙතෙන් මහා කච්චානාරු ඕකසාරී කියලා ඒක විග්‍රහ කරන්න හදන මේ ගෙදරක පදිංචි වෙන එක. රූප ධාතුයාකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ. මේ රූපී බවට ඇති ඇල්ම රූපී බවට ලොකු කැමැත්තක් තියෙනවා. ඒක හිතලා බලන්න ඕන දෙයක්. අපි රූපී භවෙන් තොරව පැවැත්මක් නැහැ කියලා දැනට දන්නේ. ඒ නිසා මේ රූපී බවට අරූප ධාන තත්ත්වයට යනකම් මේක තද්දට අපි ධානන්නේ අරූප ආයතන දක්වා යනකම් මේ රූපී බවත් එක්ක ඉන්නවා.
ඒතොර රූප ධාතුවකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දී ලොකු ඌ කැමැත්තක් තියෙනවා. සතුටක් ඇති වෙනවා රූපී බවත් එක්ක. මේක දිට්ඨිය ඉස්සෙල්ලා කඩා ගන්න ඕනේ. ඒක නිසා මේකට හොඳට අපි අහුම්කන් දෙමු කතා කරන්නත් වුවමනාවෙන් මේ ගැන කියන්න ඔහුටත් එක්ක. යෝ ඡන්தோ අවශ්‍යතාවයක් තියෙනවා. රූපයත් එක්ක ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා. රූපේ නැති ඉන්න දන්නේ නැහැ. යෝ රාගෝ ඒකට බැඳිල්ලක් තියෙනවා. යානන්දි තෘප්තියක් ඇති වෙනවා. රූපයත් එක්ක හිටියාම. යා තණ්හා තව තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. යේ උපයූපාදානා ලං කරගෙන ඒක වඩාත් ලං වෙමින් ඒකත් එක්ක දැඩි ලෙස ඒකේ උඩ නැගලා ඉඳ හදන රූප ධාතුවත් එක්ක. චේතසෝ අදිඨානාබිනිවේසානුසයා මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්නට මෙහෙම කරමුයි කියලා සැලසුම් හදන. අදිඨාන අබිනිවේසානුසයාති. ඒ ගැන වුවමනා පක්ෂග්‍රාහීත්වයක් ඇති කරගන්නවා. ඒකට කැමැත්තක් ඇති කරගන්නවා. රූපත් එක්ක ඉන්න එකට ඇල්මක් ඇති වෙනවා. අර පක්ෂග්‍රාහී කියන වචනේ හොඳයි. ඒකත් එක්ක ඉන්න හදනවා. රූප පක්ෂයට රූප පැත්තේ ඉන්න වුවමනාවක් ඇති. එහෙම යමක් තියෙනවා නම් රූප ධාතුයා කෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දී යා තණ්හා යේ උපය කියන ලංවීම උපාදාන තදින් අල්වා ගැනීම නැත්නම් ඒ මත නැග සිටීම චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසයා ඒ තියෙන තත්වයන් තේ ඒවා තථාගතස්ස පහීනා උච්චින්න මුලා තථාගතයන් වහන්සේට ඒවා සම්පූර්ණයෙන් අයින් වෙ ගිලා ගියේ. එහෙම දෙයක් උන්වහන්සේ ළඟ නැහැ. උච්චින්න මූල මුලින්ම ගැලවිලා ගිහිල්ලා තියෙනවා. මුල් පිටින් උදුරලා දාලා තියෙනවා. තාලාවත්තු කතා කරටියම කපලා දාලා තියෙනවා. අනභාව කතා ඒවා නැති තත්වයට පත් වෙලා ආයේ නෑ ඒවා. එහෙම එකක් නෑ ඒ ඇත්තා ළඟ ආයේ. සත්‍ය අවබෝධය කරගත් උත්තමයන් උත්තමාවියන් ළඟ මෙතෙන්දි මහා කච්චානහමකින් තථාගතයන් වහන්සේ. මොකද අපි දැන් අර කතාව දන්නවා මාගන්ධියේ ඒ කාන්තාගේ ඒ දියණියගේ අම්මා සහ තාත්තා විශේෂයෙන් තාත්තා එහෙමනම් කොහොමද? ඇයි මෙච්චර අගනා මෙච්චර රූපී දියණියකට ඔබ වහන්සේ වැනි රූපවන්ත කෙනෙකු කැමති නැත්තේ ඇයි? ඔබතුමාගේ දර්ශනය මොකක්ද කියන එකට කිව්වේ. ඒ උන්වහන්සේ තමන් ගැන කිව්වා මේකයි වෙන්නේ කියලා. ඒක තමයි මේ මහා කච්චාන හඳුරු දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේවා අනභව කතා ආයතින් අනුපාද ධම්මයි. කොහොමද වචනය? ආයේ මීට පස්සේ ඒවා මතුවෙලා එන්නේ නැති තත්වයට පත් කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ සහතිකේ ගන්න පුළුවන් වුණොත් කොච්චර සතුටක් ඇති වේද? දිට්ඨිමේ වශයෙන් හරි ගන්න පුළුවන් නම් අයින් කරන්න. ආයතින් අනුපාද ධම්මා කියන තත්වයට තමන්ට තමන් විසින් සහතිකයක් දෙන්න පුළුවන් නම් මේ අපි අපේ කතා බහ ඒකටම අපි කියමු මේ ධර්ම සාකච්ඡා ඒ සඳහාම යොමු කරමු. ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චතේ. නිසා තථාගතයන් වහන්සේ අනෝකසාරී කියලා කියනවා. ඕකම් පහයි කියන වචනේ ඒ කච්චාන හඳුර වැඩිපුර එක විග්‍රහ කරලා තියෙනවා. අනෝකසාරී කියන වචනේ දා.
ඕකම් පහයි කියලා ගාථාවේ තියෙන නිසා අනෝකසාරී කියලා උන්වහන්සේ කියනවා. මොකද අනිකේතසාරී කෙනෙක් කියනවා ඊළඟට එන නිසා. එතකොට ඕක කියලා කියන්නේ ගෙදරට හෝම් එක නිවහනට නිවස්නයට. ඒ වගේම තමයි වේදනා ධාතුයාකෝ ගහපති වේදනා ධාතුවට යම් ගහපති යම් ඡන්දයක් යම් රාගයක් යම් වුවමනාවක් තෘප්තිමත් වීමක් ලංකර ගැනීමක් ඒ වේදනාවත් එක්ක සැලසුම් ඇති කර ගැනීමක් තියෙනවා නම් ඒක ඇතුළේ ඉන්න ඕන කියලා ඒක තථාගතයන් වහන්සේට නෑ. සංඥා ධාතු ওই වේදනා සංඥා දෙකත් හොඳට මතක තියාගන්න. සංඥාව නැත්තම් මම කෙනෙක් මතුවෙලා එන්නේ නෑ ඊට පස්සේ. ඒක හැබැයි දිට්ඨි වශයෙන් අයින් කරන්න පුළුවන් ඉස්සරෝ. සංඥා ධාතුවට සංඛාර ධාතුත් එහෙම. සංඛාර ධාතුයකෝ ගහපති විඤ්ඤාණ. යෝ ඡන්தோ යෝ රාගෝ සංඥා ධාතුව පිළිබඳ සංඛාර ධාතුව පිළිබඳ. ඒතො රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංඛාර ධාතුව පිළිබඳ යම් රාගයක් බැඳිල්ලක් උවමනාවක් තියාගන්න ඕන එකක් ඒකත් එක්ක සම්බන්ධ වීමක් තථාගතයන් වහන්සේට නෑ. ඒක ආයි නොයන තත්වයටම පත් කරලා තියෙනවා. ඊට පස්සේ විඤ්ඤාණ ධාතුවටත් එන උන්වහන්සේ විඤ්ඤාණ ධාතුයාකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යාතන්නා යේ උපයූපාදානා චේතසෝ අදිඨාන අබිනිවේසනුසය. ඒ pāli වචන ගැඹුරුයි කියලා හිතන්න එපා. උපය කියන ලංවීම උපාදානා කියන්නේ ඒක මත රැඳෙනවා. චේතසෝ අදිඨාන හිතේ ඇති කරගන්නවා එක්තරා සැලසුම් සහගත පරමාර්ථමය තත්ත්වයක් මෙහෙම වෙනවා කියලා. අබිනිවේෂ අනුසයා තේ තථාගතස්ස පහිනා උච්චින්න මූලා තාලවත්තු කතා. තථාගතයන් වහන්සේ තෙවනයයි. තස්මා තථාගතු අනෝකසාරී උච්චති ඒවං කෝ ගහපති අනෝකසාරී හෝති. ඕකම් පහයි කියන එකට මහා කච්චානන්ද අනෝකසාරී කියන වචනේ යෙදුවා. එතකොට ගාථාවේ තියෙන ඕකම් පහය නිවසෙන් ඈත් වෙලා ගිහිල්ලා රූපෙන් ඈත් වෙලා යනවා, වේදනාවෙන් ඈත් වෙලා යනවා, සංඥාවෙන් ඈත් වෙලා යනවා, සංඛාර වලින් ඈත් වෙලා යනවා, විඥාණයෙන් ඈත් වෙලා යනවා. කොතරම් නිදහසක් තියනවාද කියලා හිතන්න අවශ්‍යයි. කතංච ගහපති නිකේතසාරී හෝති. නිකේතය කියලා කියන්නේ සෙටල්මන්ට් එකට, නේබර්හුඩ් එකට, සමාජයට. අර ගෙදර තියෙනවා ගෙදර මා කැමැති එක ගමකට ගාව ගන්න. නැත්තම් මගේ ගෙදර තියෙන්නේ මේ සබබ් එකේ කියලා මං හදාගන්න. මේ සිටි එකේ මේ රටේ කියලා මං එකක් හදාගන්නවා. ඒ ගේ තියාගන්න තැනක් හදාගන්නවා. මොකද ලෝන්ලස්නස් එක වැඩි නිසා. ඒ සඳහා පාවිච්චි කරන්නේ මොකක්ද? නිකේතසාරී වෙන්නේ නේබර්හුඩ් එකට හැසිරෙන්න හදන. රූප නිමිත්ත නිකේත රූප නිමිත්ත තමා නිකේතේ වෙන්නේ. දැන් රූප නිමිත්ත කියන්නේ අර රූප ධාතු නෙමෙයි දැන් මෙතන ඉන්නේ. බාහිර ආයතන ටික. අධ්‍යාත්මික ආයතන දැන් තියෙනවානේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන තියෙනවා.
ඒ තියෙන ගෙදර සම්බන්ධ කරගන්න මට තියෙනවා ගේ ඇතුලේ මට කොම්පියුටර් තියෙනවා රූපවාහිනියක් තියෙනවා ලයිට් තියෙනවා දොර ජනෙල් තියෙනවා හදාගෙන ඉන්නවා වගේ මේ රූපී බවත් එක්ක වේදනා බවත් එක්ක සංඥා බවත් එක්ක සංඛාර බවත් එක්ක මතුවලා ආපු විඥාන බවත් එක්ක තියෙන පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධ නිවහන නිවෙස්නය ඒගේ බාහිර ලෝකෙට සම්බන්ධ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මත් එක්ක සම්බන්ධ වෙන්න මට ආයතන හයකුත් තියෙනවා. චක්කු සෝත ඝාන ජීවහා කාය මනෝ අපි ඔට කියන අධ්‍යාත්මික ඉන්ද්‍රියන් කියලා. ওই ඉන්ද්‍රියන් එක්ක ඒවා උදව් කරගෙන මාගේ මම නේබ්හුඩ් එකක් හදාගන්න. ලෝක කියන වචනේ මට හිතෙන ලෝකයට සම්බන්ධ වෙන්නේ ලෝකය කියන්නේ ওই ටිකට කියලා කිව්වා. සබ්බ සූත්‍රය මතක් වෙන්න ඕන. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර වලින් විඥාන වලින් හදාගත්ත ගෙත තියෙනවා බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න යන්ත්‍ර සූත්‍ර ටිකක් හදාගෙන ඉන්නවා මම. එතකොට යලිත් ගියොත් මහා නිදාන සූත්‍රයට විඥාන පච්චා නාම රූපං නාම රූපච්චා විඥානං විඥාන පච්චා නාම රූපං නාම රූපච්චා සලආයතන. ඒ සලආයතන පච්චා පස්සෝ කියන එක තමයි දැන් මේ නේබර්හුඩ් එක හදාගන්නේ. පස්ස වලින් තමයි නේබර්හුඩ් එක හදාගන්නේ. ඒකට ලොකු ඇල්මක් ඇති කරගෙන තියෙන මේ තනි කෝටි ප්‍රකෝටි එකක් නෙවෙයි මේ පෘථුවේ විතරක් ඉන්න කෝටි ප්‍රකෝටි මනුෂ්‍ය ශරීරයේ තියෙන සත්ව ශරීරය තියෙන කූඹි ශරීර වේ ශරීර කුරුළු ශරීර පණු ශරීර කොච්චරනම් තියෙනවද ත්‍යාචීන ලෝකේ තවතෝ තථාගතයන් වහන්සේ තවත් තියෙනවා පැවැත්මේ කොටස් වෙලා පැවැත්ම නලියන තැන් කෝටි ප්‍රකෝටි ගානක් තියෙන මේ පෘථුවියම කොච්චර තියෙනවද. නමුත් දැන් මේ නලියන මේ පුංචි ටික් එකට කොච්චර සම්බන්ධ ඒ ඇලිලා තියෙනවා ඇලෙන්නේ මේ වේදනා සංඥා දෙකටයි වැඩිපුර. වේදනා සංඥාවට ලොකු කැමැත්තක් තියෙනවා. ඒක ගන්න උදව් කරනවා රූප tattwe. එත රූප නිමිත්ත නිකේත විසර විනිබන්ධාකෝ ගහපති නිකේත සාරී උච්චති. රූප නිමිත්ත නිකේත කියලා කියන්නේ සෙටල්මන්ට් එක. ඒ රූප නිමිත්ත කියන සෙටල්මන්ට් එකට නැත්තම් ඒ නේබර්හුඩ් එකට කියන්නේ අපිට පෙනිච්ච රූප දැකලා තියෙනවානේ. ඒකේ රූප සංඥාවල් තියෙනවා. රූප නිමිතිත් එක්ක. දැන් බුලත් කොලේ කියනකොට ඒ බුලත් කොලේ ඒ රූප නිමිත්තක් තියෙනවා. කොස් ගෙඩිය කිව්වහම දැන් රූප නිමිත්තක් තියෙන එක අප දන්න නිසා අපිට මතුවෙලා එනවා. පාලම කියනකොට රූප නිමිත්තක් එන්න අපිට. ගංගාවක් කියනකොට රූප නිමිත්තක් එනවා. නියරක් කියනකොට අපිට රූප නිමිත්තක් එනවා. කොළපොත කියනකොට රූප නිමිත්තක් එනවා. කීබෝඩ් එක කියනකොට අපිට නිමිත්තක් එනවා. මවුස් එක කියනකොට අපිට නිමිත්තක් එනවා. මවුස් පෑඩ් එක කියනකොට නිමිත්තක්. පිඟාන කෝප්ප කියනකොට පොත කියනකොට බුද්ධ රූපය කියනකොට සෑය කියනකොට බෝගහ කියනකොට අඹගහ කියනකොට
පුවක් ගහ කියනකොට නිමිති වගේ එකක් නෙවෙයි. මිලියන බිලියන කෙල කෝටි ගාණක් නිමිති තියෙනවා. ඒතර රූප නිමිත්ත නිකේත විසර කියලා කියන්නේ මේක ස්කැටර්ඩ් පැතිරිලා විසිරලා තියෙන. දැන් කොළපොත කියනකොට බලන්න කොච්චර තැන් වලට අපේ මනස යනවා. පිඟාන් කියනකොට කෝප්ප තේ ඇඳුම් පැළඳුම් කමිස කලිසන් සහරි ගවුම් චීවර අඳන පාත්‍ර ඇන්ද ගෑරුප්පු කෙනකුට කොයි තරම් මේක ඇතුළේ තියෙන සංඥා ඒවා. ඒක තමයි කියන්නේ රූප නිමිත්ත නිකේත මේක පැතිරලා තියෙන බහුලව පැතිරලා තියෙනවා. මල්ටිටියුඩ් කියලා කියන්නේ abundance of. ඒකට බැඳිලා තියෙන විසර විනිබන්ධාකෝ ගහපති නිකේත සාරී උච්චති. රූප නිමිත්තත් එක්ක බැඳිලා තියෙනවා. ඒකින්ද මං රූප නිමිත්ත නේබුහුඩ් එකක් හදාගෙන ඉන්නවා. සද්ද නිමිත්ත නේබුහුඩ් එකක් හදාගෙන ඉන්නවා. ගන්ධ නිමිත්ත නේබුහුඩ් එකක් හදාගෙන සෙටල්මන්ට් එකක්. මගේ ගයක් තියෙන පංච උපාදානස්කන්ධ. රූප ධාතු, වේදනා ධාතු, සංඥා ධාතු, සංඛාර ධාතු, විඥාන ධාතු. ඒ තමයි මේ විඥානේ තියාගන්න පුළුවන් ගේ. දැන් ඒ ගේ තමයි ඉන්නේ. ඒ ගේ නිකන් ඔහෙ තියෙන්නේ නැහැ ඒක. ඒකට නේබුඩ් එකක් හදන්න. විශාල නේබුඩ් එකක් හදාගන්න. මේ පෘථුවියත් එහෙම කරගන්න. එතකොට ඒක අයින් කරලා ගියොත් එහෙම රූපී තත්ත්වය පහු කරගෙන ගියොත් එහෙම ඊළඟට ඒ සංඥා නේබුඩ් එකට ඇතුළේ වෙන්න බලනවා. අරූපී තත්ත්වයත් එක් ධම්ම ධාතුවත් එක්ක සම්බන්ධ. එතනින් පස්සේ එතකොට නිකේත සාරී වෙනවා රූප නිමිත්ත නිකේත විසර විනිබන්ධ. ඒ වචන ටික ඉගෙන ගන්නවා නම් හොඳයි. අමාරු කියලා හිතන්න එපා. රූප නිමිත්ත කියන එක අපි දන්නවා. රූප නිමිත්ත නිකේත. ඒ සෙටල්මන්ට් එකට ඒ නේබුහුඩ් එකට ඒ වටපිටාවට පැතිරිච්ච වටපිටාවක් ඒකත් එක්ක බැඳෙනවා. ඒ බැඳීමට තමා නිකේත සාරී කියලා කියන්නේ. රූප විතරක් නෙවෙයි ශබ්ද රූප හැඟීම් තියෙනවා. රූප පිළිබඳ හැඟීම් තියෙනවා. ගන්ධ පිළිබඳ හැඟීම් තියෙන නිමිතිත් එක්ක රස පිළිබඳ හැඟීම් තියෙනවා. එතකොට පොට්ටබ්බ ස්පර්ශ සංවේදන පිළිබඳ හැඟීම් තියෙනවා. අදහස් පිළිබඳ හැඟීම් තියෙනවා. ඒ අදහසුත් තියෙන ධම්ම නිමිත්තක් තියෙනවා. එතකොට සද්ද නිමිත්ත නිකේත විසර විනිබන්ධා කෝ ගහපති නිකේත සාරි. මම ඒ පාලියෙන් ඒතර වචන විතරකින් සද්ද නිමිත්තත් කියන ඒ වටපිටාවට ශබ්ද නිමිති වටපිටාවට ඒ කියන්නේ නේබර්හුඩ් එකට ඒ ගම්මානයට ඒ සබබ් එකට සද්ද නිමිත්තත් එක්ක සම්බන්ධ. ඒකට එයාටත් කියනවා නිකේත සාරී කියලා. ඊට පස්සේ ගන්ධ නිමිත්ත නිකේත විසර විනිබන්ධා කෝ ගහපති නිකේත සාරී උච්චති. රස නිමිත්ත නිකේත විසර විනිබන්ධා කෝ ගහපති නිකේත සාරී උච්චති. පොට්ටබ්බ නිමිත්ත නිකේත පොට්ටබ්බ නිමිතිත් තියෙනවා. ගෑවිච්ච දේවල් පිළිබඳව ස්පර්ශ වෙච්ච හමෙන් ස්පර්ශ වෙන දේ. ඒවත් අපිට තියෙනවා. ධම්ම නිමිත්ත
නිකේත විසාර විනිබන්ධ. එතුර නිකේත කියලා කියන්නේ වටපිටාව සෙටල්මන්ට් එක නේබර්හුඩ් එක. විසාර කියන්නේ පැතිරිලා ස්කැටඩ්. ඒ තරමට මේක පැතිරිලා තියෙන. ධම්ම කියනකොට මට හැඟෙන මට නැගෙන අදහස් මගේ අදහස කියනවා. ඒවත් එක සම්බන්ධයි. ස්කැටඩ් සිතිවිලි වර්ගවලට සම්බන්ධයි අපි. විනිබන්ධා ඒවට බැඳිලා ඉන්නවා. මගේ අදහසක් කියන එකට මම බැඳිලා ඉන්නවා. ඒක ධර්ම අදහසක් වෙන්න පුළුවන් නැත්නම් මතයක්. ඒ මත එනවා. මතයක් ගොඩනගෙනවා අපි. මත එනනම් බුද්ධින්ද්‍රියත් එක්ක එකතු වෙලා. නැත්නම් ඒ ගැන අදහස් තියෙනවා. Tamanට හිතෙන හැටි. ඒ මට හිතෙන හැටි කියන එකට පුදුම කැමැත්තක් තියෙනවා. ඒ තව මනුෂ්‍යයන් නම් තව බිලියන 7කටත් මට හිතෙන හැටියක් එනවා. ඒතොට ඒ අමුතු හැටියක් නෙවෙයි ඒක. ඒ නිසා ආර්ය භාවයට හිමින් පියවරන තථාගතයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඊට පස්සේ මහා කච්චාන හාමුදුරුවෝ කියනවා අනිකේතසාරී කියන එකට. කතංච ගහපති අනිකේතසාරී හෝති. රූප නිමිත්ත නිකේත විසාර විනිබන්ධා කෝ ගහපති තථාගතස්ස පහීනා උච්චින්න මූලා තාලාවත්තුගතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා. ඒ රූප නිමිත්ත නිකේත විසාර විනිබන්ධයෙන් තථාගතයන් වහන්සේ අයින් කරලා තියෙන්නේ. නේබුඩ් එකත් එක්ක කිසි සම්බන්ධයෙන් ඇහත් උදව් කරගෙන මතුවෙන කවර හෝ රූප නිමිත්තකට සම්බන්ධ නෑ. කන උදව් කරගෙන ඇතිවෙන කිසිම ශබ්ද නිමිත්තත් එක්ක බැඳිල්ලක් නෑ. දිව උදව් කරගෙන එන රස නිමිත්තත් එක්ක සම්බන්ධ නෑ තථාගතයන් වහන්සේ. නාසයේ උදව්වෙන් එන ගන්ධ නිමිතිත් එක්ක සම්බන්ධ නෑ තථාගතයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අනෝකසාරී කියෝ වගේම අනිකේතසාරී. රස නිමිත්ත, පොට්ටබ්බ නිමිත්ත, ධම්ම නිමිත්ත ඒවා එක් තථාගතයන් වහන්සේ ඒ ධම්ම නිමිත්ත නිකේත විසාර විනිබන්ධා කෝ ගහපති තථාගතස්ස පහීනා තථාගතයන් වහන්සේට පමණන්නේ ආර්ය භාවයට පත්වෙන උතුම්ම තත්ත්වයන්ට පත්වෙන ඇත්ත. එක එක විදිහට යන දිට්ඨිය අයින් කරගන්නවා ඊට පස්සේ සංඥාවට සම්බන්ධ අයින් කරගන්නවා. ඒ විදිහට ඒක පිපෙන විදි තියෙනවා. උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා. එතකොට අපි අනභාව කියන්නේ ආයේ එහෙම එකක් නෑ ඒ තුල මතුවෙන්නේ. තථාගතයන් වහන්සේ කන එක කිසි සම්බන්ධයක් නෑ. කනට ඇහිච්ච දේවල් එක්ක උන්වහන්සේ කිසි සම්බන්ධයක්. ආයතින් අනුපාද ධම්මයි හොඳ වචනයක් කියන්නට ආයෙ මතුවෙලා එන්නේ නැති තත්ත්වයට ගිහිලා තියෙනවා. ආයෙකට එන්න විදියක් නැහැ. මොකද මේක මේ කොහොමද කියලා දකින්න වෙමින් පවතින තත්ත්වය දකින්න. ඒ නිසා උන්වහන්සේ තස්මා තථාගතු අනිකේතසාරීති උච්චති. අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඊට පස්සේ එන්නේ ගාමී අකුබ්බම් මුනිසන්තවානි කතන්න විග්ගය ජනේන කෛරා. මුනිවරේගේ පැවැත්ම චලනය වෙන විදිය මේ. අපි මගේ මනසේ ධම්ම මනසේ හොල්මන් කරන්නට ඉඩ දෙන්න ඕන මේ ධර්මචාරිකාව. මගේ ධම්ම නිවසේ හොල්මන් කරන්නට ඕන මේ තත්ත්වය. එතකොට අපි යමෙකු වෙන්ට තතනන බව අයින් වෙනවා. ඒ හදිස්සිය ඒ පිපාසය නැතිවෙලා යනවා.
ඒ ලොකු ධම්ම ශක්තියක් මතුවෙලෙනවා. තොට නේබුහුඩ් එකක් නැත්ව ලෝන්ලිනස් එකක් නැතිව ලෝන්නස් එකින් ඉන්ට දැනගන්නවාට ඉගෙන ගන්නවාට පස්සේ. සම්මා සම්බුදු සරණයි මහා කච්චාන හාමුදුරන් වහන්සේට නමස්කාර වේවා. පින් හාලිද්දිකානි ඇත්තටත් පින් සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේටත් නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. ධර්ම සාකච්ඡා කරමු. සරණයි බොහොම